මා ඔබට හඳුන්වා දීමට යන්නේ all in one offline මෘදුකාංගය සම්බන්ධව. මේ ඔබට තම ජංගම දුරකථනයේ ඩේටා නොමැති අවස්ථාවකදී වුවද තමා සිටින ස්ථානයේ සිටියම් යොමුව ලබා ගැනීමටත් වෙන යම් ස්ථානයකට ගමන් කිරීමටත් ප්‍රතිගාංශ ලබා ගැනීමටත් දුර මැන ගැනීමටත් හැකියාවක් ඇති අතර ත්‍රිවිධ හමුදාව, පොලිසිය, වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, දීවරයින්, DPS තාක්ෂණය හා සිතියම් අධ්‍යයනය කරනු ලබන සියලුම සිසුන්ටත් ඒ වගේම ශ්‍රී ලංකාවාසී ඔබ සැමටත් ඉතා වැදගත් වේ. ඔබගේ ජංගම දුරකථනයට මෙම ඔෆ්ලයින් මෘදුකාංගය භාගත කරගත්තයින් පසුව අප මුලින්ම කළ යුත්තේ මේ සැකසුම සකස ගන්න එක. ඉතින් අපි බලමු කොහොමද සැකසුම සකස ගන්න කියලා. ඔබ ඒ ඔන් කරායින් පසුව තමුන්ට යට දිස්සෙනවා අයිකන්ස් පහක්. ඒ අයිකන් පහේ මුල්ම අයිකන් එක ටච් කරන්න. ඉන්පස්සේ තමුන්ට මේ ලිස්ට් එකක් වෙනවා. මේ ලිස්ට් එකේ තියෙනවා settings කියලා ස්ථානයක්. ඒ ටච් කරායින් පසුව තමුන්ට එනවා මේ setup සකස ගන්න ස්ථානයන් ටික. ඉතින් මේ මුලින්ම අපි කළ යුතු basic setup ටික සකස ගන්න එක. ඉතින් මේ basic setup වල මුලින්ම distance unit වෙනවා. මෙහි මම දාන්නේ metric kilometer. ඒක දෙවෙනි එක area unit එක මම දාන්නේ මීටර වර්ග කිලෝමීටර් වර්ග. ඊට bearing මට අවශ්‍ය වෙන අංශක 360. ඊට shop unit එක අපි මම දාගන්නේ degrees කියලා. ඉතින් pressure unit එක මම දාන්නේ inch of mercury. ඉතින් reference note එක මම දාගන්නවා through geographical note. ඒ වගේ තව යට තත්ත්වයන් කිහිපයක් තියෙනවා. මේ මෙන්න මේ ආකාරයට තමුන්ගේ ජංගම දුරකථනය සකස ගන්න. මෙන්න මේ ආකාරයට අපි සකස ගන්න ඕනේ තමන්ගේ ජංගම දුරකථනයේ තියෙන setup මේ automatic GLONASS relock කියන එක දොඩන්න එපා. මොකද එහෙම වුණොත් එහෙම ෆෝන් එකේ display එක open ප්‍රමාණයට තමන්ගේ චන්ද්‍රිකා තාක්ෂණය චන්ද්‍රිකා සමගම දත්තයන් ටික තමුන්ට මගේ හැරෙනවා. ඒත් අපි දැන් බේසික් setup ටික සකසගෙන ඉවරයි. අපිට දැන් සකසා ගැනීමට තිබෙන්නේ ප්‍රධානම සැකසුම. එතකොට මෙහි ගත්තට පස්සේ GPS තාක්ෂණය භාවිතා කරන සියලු දෙනාම දන්නවා කොහොමද මෙම සීරුවෙන් page එක සකසගන්නේ කියලා. නමුත් මම ඔබට offline මෘදුකාංගයේ සීරුවෙන් page එක සකස ගන්න ආකාරය කියා දෙන්නම්. මුලින්ම මම location format කියන ස්ථානය අපි touch කරන්න ඕනේ. ඉන්පසු ඔබට මේ වගේ list එකක් එනවා. එහි යටින්ම තමුන්ට දෙනවා important කියලා කොළපැහැති අකුරින් තියෙන ස්ථානය. ඊතර touch කරාන් පස්සේ මෙන්න මේ විදිහේ website එකක් තමුන්ට දිස්සනවා. අපි එය touch කරන්න ඕනේ. ඉන්පසු අපට තිරයේ දිස් වෙනවා මෙන්න මේ ආකාරයේ search bar එකක්. එහි අපි ශ්‍රී ලංකා කියලා type කරන්න. ශ්‍රී space ලංකා type කරලා search කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් කෝඩ් ටිකෙන් අපට අවශ්‍ය වන්නේ මෙන්න මේ කෝඩ් එක. ඉතින් මම ඒක copy කර ගන්න ඕනේ. copy කරගෙන නැවත back වෙනවා. නැවත back වෙලා මෙන්න මේ ස්ථානට අපි එය paste කරනවා. paste කළා okay කරන්න ඕනේ. දැන් අප නිවැරදිව setup සාදාගෙන අවසන්. අපි මෙතනින් back වෙලා අපි යමු සිතියම සකසා ගැනීමට. සිතියම සකසා ගැනීමට අපිට මුලින්ම මේ කොටුදල යොදා ගන්න ඕනේ. මෙහි අපි කොටුදල යොදා ගැනීමට නම් අනිවාර්යයෙන්ම මේ පළවෙනි icon එක touch කරලා මේ option එක ස්ථානෙට ගොස් මේ මුලින්ම තියෙන කොටුව මේ වගේ highlight කරගෙන back වෙන්න. ඉන්පසු අපිට මේ zoom කරලා බලන විට තමුන්ට මුලින්ම තිරයේ දිස්සෙනවා Mercator ප්‍රක්ෂේපණය. ප්‍රක්ෂේපණ වර්ග ගොඩාක් තියෙන සිතියම් මාධ්‍යමයේ ඔබ දන්නවා. මම ඒක ගැන සඳහන් කරන්න යන්නේ නැහැ. නමුත් මේව සිතීමේ තියෙන Mercator ප්‍රක්ෂේපණය අපට අවශ්‍ය වන්නේ 1.50000 සිතීම සමග වැඩ කිරීම. 1.50000 කොටුදල සකස ගැනීමෙන් පසු අපට අවශ්‍ය වන්නේ අපට අවශ්‍ය අධ්‍යයනය කරන සිතියම භාගත කර ගැනීම. ඉතින් බලමු අපි කොහොමද යොදාගන්නේ කියලා. මෙතන දෙවන icon එක අපි touch කරනවා. ඉන්පසු මෙන්න මේ available maps කියන ස්ථානය touch කරන්න. ඉන්පසු ඔබට එනවා open street map, bin map, ඒ වගේම Google Maps කියලා maps වර්ග රාශියක් තමුන්ට එනවා. ඉතින් එම map වර්ග රාශියෙන් තමන්ට අවශ්‍ය කරන map එක මෙතන යොදා ගන්න පුළුවන්. මම යොදන්නේ Google Hybrid කියන map එක. මේ අවස්ථාවේ මේ ආකාරයට හොඳ කලර්ෆුල් සිතියමක් තමුන්ට දක්නට ලැබෙනවා. මෙහෙම දක්නට ලැබෙන සිතියම දැන් අපට අවශ්‍ය වෙන්නේ මේ තමන් සිටින ස්ථානය. දැන් මම සිටින ස්ථානය කොහොමද යනවක සොයා ගැනීම. එහෙම සොයා ගන්නවා නම් මම අනිවාර්යයෙන් මේ හතරවන icon එක touch කරන්න ඕනේ.
මෙන්න මේ අයිකන් එක. මෙන්න මේ අයිකන් එක ටච් කරන්න ඕනේ. මම ටච් කරනවා. ඊට පස්සේ මෙන්න මේ රියල් ටයිම් පොසිෂන් කියලා ස්ථානේ මෙන්න මේ විදිහේ මාක් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තමන්ගේ ලොකේෂන් එක ඔන් කරගන්න ඕනේ. ඔන් කරගෙන ඉවරලා බැක් වෙන්න ඕනේ. බැක් වුණාට පස්සේ මෙන්න මේ ආකාරයට තමන් ඉන්න ස්ථානය මෙන්න මේ ආකාරයට නිල් පැහැති එරවයකින් ඊතලයකින් පෙන්වනවා. ඒ වගේම සුදු පාට පොයින්ටරේ ඒකට තියෙනවා. හොඳයි, මම ඔබට ඔබ සිටින ස්ථානයේ සිතියම් යොමුව ලබා දීමට ප්‍රථම මම මෙහි උඩ සුදු පැහැති තිරයෙන් සඳහන් වන දේ සම්බන්ධව පොඩි කෙටි හැඳින්වීමක් කරන්නම්. මේ තමයි තමන්ගේ සිතියම් යොමුව. එතකොට මෙතන සඳහන් වෙනවා outdoor GNS 37 සැටලයිට් කියලා. මෙන්න මේ ස්ථානය. ඒතර මේ තියෙන්නේ තමන්ගේ මේ තමා සිටින ස්ථානයට ලැබෙන සැටලයිට් ප්‍රමාණය. ඒ කියන්නේ චන්ද්‍රිකා තාක්ෂණය තමන්ට ලැබෙන චන්ද්‍රිකා සහාය සැටලයිට් ප්‍රමාණය සහාය තමයි තමන්ට මෙතන චන්ද්‍රිකා 35ක සහායක් දැන්ට තමන්ගේ මෙතන ඔන් වෙලා තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා තමාගේ සිටින නිවර්දිතාවය. ඒ කියන්නේ අපිට මේ සිටීමේ පෙනෙන නිවර්දිතාවය මෙතන දක්වනවා. මෙතනින් දක්වනවා එලිවේෂන්. ඒ කියන්නේ මුහුදු මට්ටමේ සිට ඇති උස. එතකොට මේ KM H වලින් සඳහන් කරන්නේ තමන්ගේ වේගය. හරි, මම දැන් ඔබට එම කොටස් ටික කෙටි හැඳින්වීමක් කරා. ඊට පස්සේ අපිට තියෙනවා මේ සිතියම් යොමුවක් ලබා ගැනීම. මුලින්ම මම ඔබට සඳහන් කරන්නම් සිතියම් අධ්‍යයනයේදී අපි අංක 4 සිතියම් යොමු ගැන අපි කතා කරනවා. ඊට පස්සේ අංක 6 සිතියම් යොමු, ඊට පස්සේ අංක 10 සිතියම් යොමු ගැන අපි ඉගෙන ගන්නවා. එතකොට මම අංක 4 සිතියම් යොමුවක් කොහොමද මෙම Google Maps වලින් අපි ලබා ගන්න. එතකොට මෙහි තියෙන මුල් අංක දෙක දැන් මෙතන ගත්තන් පස්සේ 97 9යි 69යි E කියනවනේ. E n වලින් සඳහන් කරන්නේ නැගෙනහිරාංශ සහ උත්තරාංශ. අපි නිතරම 150,000 සිතියම් භාවිතා කරද්දී මුලින් අපි කියවන්නේ නැගෙනහිරාංශ, පසුව තමයි අපි උත්තරාංශ ගැන අපි සඳහන් කරන්නේ. හොඳයි, මම දැන් ඔබට මම සිටින ස්ථානයේ අංක 4 සිතියම් යොමුවක් මම ඔබට ලබා දෙන්නම්. එතකොට මේ ඉහළින් දේශන ස්ථානයේ අංක ටික, ඒ කියන්නේ සිතියම් යොමුවේ අපි මුල් අංක දෙක කිසිදු අවස්ථාවක කියවන්නේ නැහැ. මේ මුල් අංක දෙක අපි කිසිදු අවස්ථාවක කියවන්නේ නැහැ. එතකොට මමට 4 ෆිගර් එකක්, ඒ කියන්නේ අංක 4 සිතියම් යොමුවක් නම් මම මේ සඳහන් කරන්නේ 79 92. මේක තමයි මගේ 4 ෆිගර් එක වෙන්නේ මම සිටින ස්ථානය. ඒ කියන්නේ අංක 4 සිතියම් යොමුව. එතන මට අවශ්‍යයි මම සිටින ස්ථානයේ අංක 6 සිතියම් යොමුව ලබා ගන්න නම් මම මේ මුල් අංක දෙක කියවන්නේ නැතුව මම මෙන්න මේ අංක 3 මුල් අංකය අරලා අංක 3, ඒ කියන්නේ 79 7යි 92 බිංදුවයි. මේක තමයි මම ඉන්න ස්ථානයේ 6 ෆිගර්. ඒ කියන්නේ අංක 6 සිතියම් යොමුව. ඒතර මම නිවැරදිම ස්ථානයක් මට ලබා දෙනවා නම් මම මෙහි මේ අග අංක 4ම කියවන්න ඕනේ. නැගෙනහිරාංශ වලින් සහ උත්තරාංශ වලින් සඳහන් වෙන අංක ටික සම්පූර්ණයෙන් කියවන්න ඕනේ. 79 72 92 බිංදුවේ 4යි 8 වශයෙන් මා අංක 10 සිතියම මෙන්න මේ ආකාරයට ලබා ගන්නවා. අප දැනට අයිකන් දෙකක් සම්බන්ධයෙන් කතා කරලා ඉවරයි. මේ අයිකන් දෙක සම්බන්ධයෙන් කතා කරලා අපිට තියෙන තුන්වෙනි අයිකන් එක ගැන කතා කරන්න. ඒ කියන්නේ මෙන්න මේ කොඩියක් තියෙන්නේ ඒ කොටස. ඒක ටච් කරන් පස්සේ මෙන්න මේ ක්‍රියේට් ප්ලේස් මාක් තමයි වැදගත් වෙන්නේ. ඒක ටච් කරන් මෙන්න මේ වගේ ලිස්ට් එකක් එනවා. මම මේ අයිකන් එකෙන් ගිහලා කතා කරන්නේ නැහැ. මොකද ඊට වඩා පහසු ක්‍රමයක් තියෙනවා. අපිට කතා කරන්න මෙන්න මේ කී පොයින්ටරය. මේ සුදු පාටින් තියෙන කී පොයින්ටරේ උඩ ටච් කරන් පස්සේ මේ ක්‍රියේට් ප්ලේස් මාක් කියන ඔප්ෂන් එක එනවා. ඒක අපි ටච් කරාට පස්සේ අපිට එනවා මෙතන වේ පොයින්ට්. වේ පොයින්ට් එක කියන්නේ ගමන් ගන්නා ස්ථානයක්. ගමන් ගන්නා ස්ථානය GPS එකේ සඳහන් කරනවා නම් අපිට වෙනම සිම්බල් එකක් දාලා සංකේතයක් යොදලා ඒ වගේම මොකක් කර නමක් හෝ කෝඩ් එකක් යොදලා අපිට පුළුවන් ඒ සේව් කරගන්න. එයත් මෙහිත් ඒ ආකාරයෙන්ම අපිට සේව් කරගන්න පුළුවන්. ඒ වගේ තව
ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි පිච්චර් වේ පොයින්ට් එක. පිච්චර් වේ පොයින්ට් එක ගැන පින්තූරයක් ආධාරයෙන් අපිට සේව් කරගන්න පුළුවන්. ඒක තමයි ඔඩියෝ වේ පොයින්ට්. ඒක මොකක් රෙකෝඩ් එකක්, මොකක් සින්දුවක්, Tamanට අවශ්‍ය සවුන්ඩ් එකක් වගේ දෙයක් යොදලා අපිට මේ වේ පොයින්ට් එකක් අපිට යොදව ගන්න පුළුවන්. ඒතර බලමු අපි මේ වේ පොයින්ට් එකක් අපි කොහොමද යොදාගන්නේ කියලා. මුලින් සිම්බල් එකක් දාලා. මම දානවා මෙන්න මේ විදිහේ සිම්බල් ගොඩාක් තියෙනවා. මම දානවා ට්‍රාන්ස්පෝර්ට් සිම්බල් එක. මම දැන් දානවා එයාක්‍රාෆ්ට් එකක්. මට අවශ්‍ය කරන සිම්බල් එක යොදලා මම දැන් ඕකේ කරනවා. දැන් මේ සුදු පාට ඩොට් එක තියෙන ස්ථානයේ තමයි ඒ වේ පොයින්ට් එක අපි සේව් කරමු. මේ වේ පොයින්ට් එකේ මම ග්‍රිඩ් එක කියනවා නම් මෙන්න මේ ස්ථානයේ තියෙන ග්‍රිඩ් එක තමයි මේ කියන්නේ. එතකොට මේ 27 7යි ස්පෙයර් එකක් දෙනවා නම් 37 2 තමයි මෙන්න මේ ස්ථානයේ තියෙන්නේ. එතකොට මම පිච්චර් වේ පොයින්ට් එකක් දෙනවා නම් අපි මම යනවා නැවත වෙනත් ස්ථානයකට මම ටච් කරනවා. මට මෙන්න මේ ස්ථානයේ zoom කරලා මට පිච්චර් වේ පොයින්ට් එකක් දෙන්න ඕනේ. මම ඉන්න මොරේව කියන ස්ථානයේ මොරේව ස්ථානයේ බන්ට් එකේ මම අනිවාර්යෙන් මේ පිච්චර් කියන ස්ථානයේ ටච් කරලා ටච් කරලා කැම් එක ගන්නවා. කැම් එක උනාට පස්සේ මම ෆොටෝ එකක් මේ විදිහට ෆොටෝ එකක් ගහලා මෙන්න මේ හරිය අපි ටච් කරන සමහර ෆෝන් වල සිස්ටම් එක අනුව මේ හරිය වෙනස් වෙනවා. ඕකේ කියලා වැටෙනවා. දැන් මේ තියෙන්නේ මම ඉන්න ස්ථානයේ පිච්චර් වේ පොයින්ට් එක. මම ඒගොල්ලෝ ටච් කරාට පස්සේ මට ඒ පිච්චර් එක අපිට බලා ගන්න පුළුවන්. ඒතර තව ඔප්ෂන් එකක් තියෙනවා මේ අපිට සේව් කරගන්න මේ වේ පොයින්ට් එකක් ඔඩියෝ වේ පොයින්ට් රිප්ලේස් මාක් ගිහිල්ලා මෙන්න මේ ආකාරයේ ඔඩියෝ වේ පොයින්ට් ටච් කරනවා. ඊට පස්සේ මෙන්න මේ ආකාර රෙකෝඩින් එක වැටෙනවා. මම දැන් ඔයාලට ඒක වීඩියෝ එකේ ඉන්න නිසා මේ රෙකෝඩින් එක වැටෙන්නේ නැහැ. තමන්ට පුළුවන් මෙන්න මේ ආකාරයට රෙකෝඩින් ගිහිල්ලා ඒකත් අර විදිහට සේව් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ GPS එකේ තුන් ආකාරයකට වේ පොයින්ට් එක සේව් කරගන්න පුළුවන්. දැන් අපි බලමු දෙවන ඔප්ෂන් එක මොකක්ද කියලා. මේ තියෙන රිප්ලේස් මාක් ගිහලා බලනවා. set of way point. set of way point වලට යන්න set of way point ටච් කරාට පස්සේ මම ඕකේ කරනවා. ඕකේ කරලා මෙන්න මෙතන way point කියලා දන් ලකුණක් එක යට වැටෙනවා. එම ස්ථානෙම ටච් කරනවා. ටච් කරාට පස්සේ මට අවශ්‍ය කරන way point එකේ නම ගහගන්න. මම ගහගන්නවා P1 කියලා point 1. ඒක ගන්නවා. මම මේකට කලර් එකක් යොදනවා. මට අවශ්‍ය කරන කලර් එක යොදා ගන්න පුළුවන්. ඒ මම කහ පාටින් යොදනවා. ඊට පස්සේ මම ඕකේ කරනවා. මේ තියෙන මේ ස්ථානේ තමයි මේ සේව් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මට මේ කුඩා වදගාවට ගියේ තව මට පොයින්ටර් සකස ගන්න ඕනේ. මම එතනත් මේ ආකාරයට ටච් කරලා point 2 P2 කියලා මම සකස ගන්නවා. මම එයටත් කලර් එකක් දෙනවා. දීලා ඕකේ කරනවා. දැන් මම තවත් ස්ථානයකට යනවා. තමන් දන්නා සිතියමක් නම් අනිවාර්යයෙන් මේ පහසු ආකාරයෙන් මේක හදා ගන්න පුළුවන්. හමුදාමේ අභ්‍යාසන වලදී ඉතාමත්ම පහසුවෙන් මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. එතනත් මම ගිහිල්ලා අවශ්‍ය කරන point 2p3 කියලා මම සඳහන් කරලා කලර් එකක් දෙනවා මට අවශ්‍ය කරන. ඊළඟම ඕකේ කරනවා. මෙන්න මේ ආකාරයට අපිට ඉතාමත් වේගයෙන් වේ පොයින්ට් අපිට සකස ගැනීමේ හැකියාව තියෙනවා මේ set of way point වලින්. මම මෙතනින් අවුට් වෙනවා නම් මෙන්න මේ උඩ තියෙන කතර ලකුණ යොදන්න ඕනේ. හොඳයි. දැන් මම ඔබට මේ ඔප්ෂන් දෙකක් ගැන කතා කරා. බලමුම ඊගාව ඔප්ෂන් එක සම්බන්ධව. මට අවශ්‍ය කරන ස්ථානයේ මේ වැව උඩ මම ටච් කරනවා. ටච් කළා මම ක්‍රීඩ් ප්ලේස් මාක් යනවා. ඒකලා රූට්. අපි කොහොමද මේ රූට් එක සකසගන්නේ? රූට් එක අපි ටච් කළා. රූට් එක ටච් කරලා GPS වලත් මේ රූට් කියන දේ යොදන්න පුළුවන්. නමුත් අපි මේ ඔෆ්ලයින් මැප් දුකාංගයේ අපි කොහොමද මේ රූට් එක අපි සකසගන්නේ කියලා බලමු. මෙතන අපිට ගිහිල්ලා නමක් දාගන්න පුළුවන්. මම දාගන්නවා නැවත point 1 කියලා. point 1 කියලා දාගන්නවා. ඉන්පසු මට අවශ්‍ය කරන කලර් එකක් මම දෙනවා. දීලා මම ඕකේ කරනවා. ඊට පස්සේ මම මෙන්න මේ ආකාරයට මම මෙහි අඳිනවා. ඉතින් අපිට පේනවා ඇති මේ පොයින්ටර් යන බෙයාරින් එක පෙරදිගාංශය තමන්ට පෙන්වන අංශක වලින් කොනේම විතර කේම් වලින් පෙන්වන තමන්ගේ පොයින්ටර් එක ගමන් කරන දුර අපිට ශනිකව ඉක්මනින්ම තමන් කරන දේ ඉතාමත් වේගෙන් තමන්ට මෙහි තියෙන දුර මැන ගන්න පුළුවන්. බෙයාරින් සකස ගන්න පුළුවන්. මම ඊට පස්සේ ගමන් කරනවා මෙන්න මේ වෙබට. ඒ මම වේ පොයින්ට් එක නැවත ටච් කරන්න. මෙන්න මේ වේ පොයින්ට් ධන ලකුණ තියෙන යටම ස්ථානයේ ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට තමන්ට
මෙන්න මේ ආකාරයට ඒ අපට සකස ගැනීමේ හැකියාව තියෙනවා. මම මෙතනින් ඉවත් වෙනවා නම් අනිවාර්යෙන් කතර ලකුණ එතන